Hi guys, මේ වීඩියෝ එකේදී TNT ලගේ dual lens Wi-Fi කැමරා එක කොහොමද මොබයිල් ෆෝන් එකට කන්ෆිගර් කරගන්නේ කියන එක අද අපි ඔයාලට කියලා දෙනවා. මෙන්න මේක තමයි කැමරා එක. මෙන්න මෙතන තියෙන කැමරා එකේ මොඩල් නම්බර් එක TCH363N Wi-Fi මොඩල් එක තමයි මේක. මේකේ ඔයාලට 4mm ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්, long distance focus කරගන්න පුළුවන්. ඒ වගේම මේක Wi-Fi version එක මෙතන serial number එක තියෙනවා. TNT ලගේ official Facebook YouTube එකත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම පෙන්වන්න ඕන මෙන්න මේක මේ කැමරා එකේ තියෙන ෆීචර්ස් ටික මෙතන ලිස්ට් අවුට් කරලා තියෙනවා. two way voice තියෙනවා. ඒ වගේම panoramic view එකක් ඔයාලට බලා ගන්න පුළුවන් 360. ඒ වගේම micro SD card 512GB වෙනකන් සපෝට් කරනවා. ඒ වගේම day and night vision තියෙනවා. IR උත් තියෙනවා. ඔයාලට කලර් උත් දාගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට ඔයාලට mobile alert එකක් තියෙනවා. ඒ වගේම red and blue siren එකක් දාලා තියෙනවා. ඒ වගේම හොඳ video quality එකක් තියෙනවා H.265 compression එකෙන්. ඒ වගේම smart tracking තියෙනවා. ඒ වගේම warning tone එකත් ඔයාලට අවශ්‍ය විදිහට මාරු කරගන්න පුළුවන්. ඕන සිංහලෙන් voice එකක් වුණත් ඔයාලට දාගන්න පුළුවන්. human සහ vehicle tracking උත් තියෙන සුපිරි කැමරාවක්. එහෙනම් අපි unbox කරලා බලමු මොකද්ද මේකේ ඇතුලේ තියෙන්නේ කියලා. කැමරා එක අපි එහෙනම් unbox කරනවා. unbox කරාම මුලින්ම අපිට කැමරාව දකින්නට තියෙනවා. මෙන්න මේක තමයි කැමරා එක. 4G Wi-Fi කැමරා දෙකම එකම ඩිසයින් එකට තමයි මෙයාලා ගහලා තියෙන්නේ. මෙන්න මේක තමයි කැමරා එක. කැමරා එකේ ලෙන්ස් දෙකක් එනවා. උඩ ලෙන්ස් එක ඔයාලට අතින් පොඩ්ඩක් ફોකස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. පල්ලෙහා එක ඔයාලට 360 රොටේට් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ස්පීකර් එක. මෙන්න මෙතන තියෙන්නේ මේකේ මයික් එක. මෙතන තියෙනවා ලයිට්ස් ඒ වගේම උඩ බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා වයිට් ලයිට් උත් තියෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වයිට් ලයිට් එක, ඒ වගේම රෙඩ් ඇන්ඩ් බ්ලූ ලයිට් එකත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට පෙන්වන්න ඕනේ SD card slot එක. මේ ඇනේ ගැලවුවම තමයි ඔයාලට SD card එක ඔයාලට දාන තැන. ඒ වගේම reset button එක මේක ඇතුලේ ඔයාලට දකින්නට තියෙන්නේ. මෙන්න මේක තමයි වයර් එක. DC 12 වෝල්ට් එකෙන් තමයි මේක වැඩ කරන්නේ. ඔයාලට Ethernet cable එක හරහාත් මේක ඔයාලට router එකට connect කරගන්න පුළුවන්. ඊළඟට බලමු කැමරා box එක ඇතුලේ අපිට මොකද්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා අපේ කැමරා එකේ bracket එක. මේක තමයි පාවිච්චි කරන්න කැමරා එක අපිට වෝල් එකට එහෙම නැත්නම් සිවිල් එකට ෆික්ස් කරගන්න. ඊළඟට මෙතන තියෙනවා අපේ 12 වෝල්ට් ඇඩැප්ටර් එක. හොඳ ඇඩැප්ටර් එකක් ඇවිල්ලා තියෙනවා ලොන් වයර් එකත් එක්ක. ඊළඟට මෙතන තියෙනවා ඔයාලට UK යුරෝපියන් කන්වර්ටර්ස් උත් වෙනවා සාමාන්‍යයෙන්. මෙන්න මේකේ ඔයාලට යුරෝපියන් එකක් තියෙනවා ඔයාලට. ඒ වගේම ඔයාලගේ RJ45 ජැක් එක ක්ලෝස් කරගන්න ඔයාලට මෙන්න මේ වගේ කවරින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වෝල් ෆ්ලැග් ඇනත් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඊළඟට QR කෝඩ් එක ගහපු කොලයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු මේ කැමරා එක කොහොමද මොබයිල් ඇප් එකට කනෙක්ට් කරගන්නේ කියන එක. හරි එහෙනම් අපි කවර් එක රිමූව් කරලා තියෙන්නේ. රිමූව් කරාම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් රීසෙට් බටන් එක. ඊළඟට මෙතන තියෙනවා අපේ SD card slot එක. මුලින්ම කැමරා එක කන්ෆිගර් කරන්න කලින් පවර් එකට කනෙක්ට් කරලා තත්පර 5ක් විතර මේක එක දිගට ඔබාගෙන ඉන්න. එතකොට ඔයාලට කැමරා එක රීසෙට් වෙනවා. වොයිස් එකත් ඔයාලට අහගන්න පුළුවන් කැමරා එක රීසෙට් වෙනවා කියන එක. හරි. අපි class 10 SD card එකක් යූස් කරනවා. class 10 තමයි අපේ normally cameras වලට හරියන්නේ. එහෙනම් SD card එක අපි insert කරමු. මෙන්න මේක තමයි direction එක. හරි. දැන් card එක lock වෙලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා bracket එක. bracket එක high කරන විදිහත් ඔයාලට මම කියලා දෙන්නම් ටක් ගාලා. bracket එක high කරනකොට මේ wire එක කවදාවත් මේ වගේ අදින්න යන්න එපා. ඇද්දොත් ඇතුළේ ඉඳලා ගැලවිලා එන්න පුළුවන්. ඊට පස්සේ කැමරාව වැඩ කරන්න නැතුව යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මෙතන තියෙනවා අපිට hole එකක්. දැන් මේ විදිහට wire එක දාගන්න. එතකොට wire එක මෙතන lock වෙනවා. lock වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට මේක ෆික්ස් කරන්න තමයි. හරියට ලෙවල් එකට ෆික්ස් කරලා රොටේට් කරගන්න. එතකොට මේ බ්‍රැකට් එක සෙට් වෙනවා. ස්මූත් එකට හයි කරගන්න පුළුවන්. හරිද? ඊළඟට තියෙන්නේ අපි SD කාඩ් එකක් දාගෙන තියෙන්නේ. මේක අපි පවර් අප් කරමු. හරි. එහෙනම් කැමරා එක පවර් අප් කරන්න මිනි UPS එකක් යූස් කරනවා. Zoom Tech එකේ වලට රුපියල් 1500ට ගන්න පුළුවන්. ඔයාලට මේක කැමරා එක පැය 4ක් විතර ඔයාලට රන් කරගන්න පුළුවන් මිනි UPS එකෙන් පවර් කරොත්. එහෙනම් අපි මිනි UPS එක ගහලා කැමරා එක පවර් අප් කරමු. පවර් අප් කරාම ඔයාලට blue indicator light එකක් බලා ගන්න පුළුවන්. කැමරා එක on වෙනවා. The camera starts up properly and is ready to serve you. කැමරා එක රීසෙට් කරන හැටි බලා ගන්න. කැමරා එක රීසෙට් කරන හැටි හරියට බලා ගන්න. මෙන්න මෙතන තියෙනවා රීසෙට් බටන් එක. මේ බටන් එක ඔයාලා එක දිගට පොඩ්ඩක් ප්‍රෙස් කරගෙන ඉන්න ඕන. ගොඩක් තද කරන්න යන්න එපා. The device is restarting. Please wait. රීසෙට් වෙලා ආවිලාද ඉන්නකම් කරනවා. මොබයිල් ඇප් කන්ෆිගරේෂන් එක මුලින්ම අපි බලමු මෙතන. මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න App Store එකට ගිහිල්ලා ඔයාලා EC Live Plus කියලා සර්ච් කරන්න. එතකොට ඔයාලට ඇප් එක බලා ගන්න පුළුවන්. EC Live Plus
දෙකේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන කොළ පාට ඇප් එක තමයි Easy Live Plus කියන ඇප් එක. මේක අපි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉන්ස්ටෝල් කරාට පස්සේ ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේ ඇප් එක රෙජිස්ටර් කරන්න ඕන. දැන් අපි ඕල්රෙඩි රෙජිස්ටර් කරලා තියෙන හින්දා ඔයාලට මේ ස්ටෙප් එක බලා ගන්න බෑ. රෙජිස්ටර් කරන්න එක හරිම ලේසි. ඔයාලට ඊමේල් එක දීලා ඊමේල් එකට එන වෙරිෆිකේෂන් කෝඩ් එක ඇප් එකේ ආයි ටයිප් කරලා ඔයාලට කියන ප්‍රයිවට් account එකක් හදාගන්න තමයි තියෙන්නේ. දැන් අපි මෙතන හදාගෙන තියෙන්නේ අපේ යූසර් කියන එක ක්ලික් කරාම account එක බලා ගන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ පොඩි දෙයක් තමයි මෙතන තියෙන ධන ලකුණ ක්ලික් කරන්න. ක්ලික් කරාම කැමරා එක ඕපන් වෙනවා. ඔයාලා ෆස්ට් ටයිම් ඕපන් කරනකොට ඔයාලගේ මොබයිල් පර්මිෂන් ටික ආයි ඔක්කොම පර්මිෂන් ටික ඇලෝ කරන්න ඔයාලගේ ඇප් එකේ. ඊළඟට තියෙන්නේ මේ කැමරා එක අල්ලන්න QR කෝඩ් එකට. හරියට ફોකස් කරන්න. හරි. දැන් ඇඩ් වුණා. දැන් මේක ක්ලික් කරන්න connect via wireless කියන එක. ඊළඟට මෙතනට පොඩි ටික් එකක් දාලා next කියන එක ක්ලික් කරන්න. මෙතන ඔයාලා Wi-Fi password එක ටයිප් කරන්න ඕන. ඔයාලගේ Wi-Fi router එකේ password එක මෙතන ටයිප් කරන්න ඕන. අපේ router එකේ password එක අපි ටයිප් කරනවා. ටයිප් කරලා අපි next දෙනවා. මේක connect දෙන්න. දැන් පොඩ්ඩක් wait කරන්න. මේකට join කියලා දෙන්න. Registration succeeded. හරි. දැන් සම්පූර්ණයෙන් ඇඩ් වෙලා තියෙන්නේ. අවශ්‍ය නම් මෙතනට අපිට නමක් දෙන්න පුළුවන් කැමරාවට. ඊළඟට මෙතන තියෙන්නේ කැමරාවට පාස්වර්ඩ් එකක් සෙට් කරගන්න මේකත් හරියට සෙට් කරගන්න. හරි. ඇඩ් කරාට පස්සේ සමහර settings තියෙනවා. ඒ ටික අපි බලමු. මුලින්ම අපි බලමු මේක තව ෆෝන් එකකට share කරන්න කොහොමද කියලා. share button එකක් තියෙනවා බලන්න මෙතන උඩ config එකට ළඟ share එක click කරාම share කරන option එක එනවා. QR code sharing එක දුන්නාම මේ QR එක වෙන ෆෝන් එකකින් ඔයාලා ස්කෑන් කරොත් app එක දාලා ඒකට ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. ඒක එක ස්ටෙප් එකක්. ඊළඟට ඔයාලට වැදගත්ම දේ තමයි alarm settings. alarm settings මේකේ තියෙනවා. alarm messages එක ඇතුළට ගියාම push notification on කරන්න පුළුවන්. on කරාම තමයි අපිට notification එන්නේ කැමරා එකට ළඟට කවුරු හරි පුද්ගලයෙක් ගියාම. on කරාට පස්සේ බලන්න channel 1 channel 2 කියලා දෙකක් තියෙනවා. මට කැමරා දෙකටම වෙන වෙනම settings හදාගන්න පුළුවන්. මට කැමරා දෙකකින් එකකට විතරක් මට notification එන්න ඕන නම් එහෙම හදාගන්නත් පුළුවන්. දෙකට වෙන විදිහටත් මට හදාගන්න පුළුවන්. මේවා සාමාන්‍ය Wi-Fi කැමරාවල ඔයාලට දකින්න අමාරුයි. එහෙනම් මම මෙතනදී channel 2 එක select කරනවා. දැන් මෙතන බලා ගන්න පුළුවන් open කියලා එකක් තියෙනවා. දැන් මේක open කරාම මට alarm settings ටික සම්පූර්ණයෙන් එනවා. දැන් මුලින්ම ඔයාලට ගොඩක්ම වැදගත් වෙන දේවල් ටික විතරක් මම මෙතනදී ඔයාලට පෙන්නන්නම්. motion tracking අපි ගොඩක්ම පාවිච්චි කරන option එකක්. ඒක තමයි මේකේ තියෙන්නේ linkage tracking කියලා. මේක on කරාම කවුරු හරි කැමරාවට ළඟින් ගියාම ඒ පුද්ගලයාව track කරනවා. ඊළඟට ඒකට පල්ලෙහා තියෙනවා linkage warning light කියලා එකක් තියෙනවා. මෙතන මේ linkage warning light එක ඔයාලා on කරොත් කැමරාවට කවුරු හරි ළඟින් ගියාම siren light එක, police siren light එක රතු පාටටයි නිල් පාටටයි පත් වෙන light එක පත් වෙනවා. ඒ වගේම sensor එකේ මේ sensitivity එකත් ඔයාලට adjust කරගන්න පුළුවන්. ඊළඟට උඩ බලන්න linkage warning tone කියලා එකක් තියෙනවා. warning tone එකත් ඔයාලට මාරු කරගන්න පුළුවන්. warning tone එක on කරාම එතකොට light එකට අමතරව siren sound එකක් එනවා. ඔයාලට අවශ්‍ය නම් සිංහලෙන් voice එකක් record කරලා දාන්නත් පුළුවන්. පල්ලෙහා තියෙන අර mic එක select. හරි. ඒක තමයි ගොඩක්ම ඔයාලට වැදගත්ම settings වෙන්නේ. ඒ වගේම මෙතන තවත් දේවල් තියෙනවා. arm area කියලා එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් area එකක් select කරලා ඒකට විතරක් alarm එක වදින්න set කරන්න පුළුවන්. arm timing එක හදන්න පුළුවන්. ඒ කියන්නේ alarm එක වදින්න ඕන කාලය අපිට තෝරගන්න පුළුවන්. මේ කාල පරතරය අතර විතරයි alarm එක ඕනේ. අනිත් වෙලාවලට alarm එක අවශ්‍ය වෙන්නේ නැහැ කිව්වොත් ඒ කාල පරතරය තෝරගෙන හදා ගන්න පුළුවන්. arming time එකෙන් ඒ වගේම message interval එකත් හදා ගන්න පුළුවන්. ඒ වගේම උඩ තියෙනවා human vehicle කියලා දෙකම තියෙනවා. ඒ කියන්නේ vehicle එකක් ආවොත් alarm එක වදිනවා. human ආවොත් alarm එක වදින විදිහට ඔයාලට ඒවා හදා ගන්නත් පුළුවන්. ඒ වගේ AI විදිහට තමයි මේ කැමරාස් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි මේ කැමරාස් වල basic settings. තවත් තියෙනවා cloud options ඒ වගේම SD card එක format කරන්නත් option දීලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් local record එක ඇතුළට ගිහිල්ලා SD card එක ඔයාලට format කරගන්න පුළුවන්. කොහොමත් පළවෙනි සැරේ කැමරාවට SD card එකක් දානකොට අපි format කරන්න ඕන. automatically ඔයාලා ගාව ඉල්ලනවා format කරන්න කියලා. ඔයාලා format දෙන්න ඕන. එහෙම නැත්නම් මේක ඇතුළට ගිහිල්ලා ඔයාලට format දෙන්නත් පුළුවන්.
ඔල්රෙඩි ෆෝමට් කරලා තියෙන්නේ. අවශ්‍ය නම් අපිට ෆෝමට් කරගන්න පුළුවන්. ඩිවයිස් ඩිටෙක්ෂන් ඇන් අප්ග්‍රේඩ් එක ඇතුළට ගියාම ඔයාලට ටයිම් එක හදාගන්න පුළුවන්. ඉන් කේස් ටයිම් එක වැරදි නම් සින්ක්‍රොනයිස් ටු ඩිවයිස් කියලා දුන්නොත් ඔයාලගේ මොබයිල් ටයිම් එකට මේක සෙට් වෙනවා. මෙතන ටයිම් සෝන් එක තියෙන GMT 8. අපි GMT 5:30ට තමයි අපේ ඩිෆෝල්ට් එක ලංකාවේ 5:30ට අපි සෙට් කරගන්න ඕනේ. එතකොට අපි ලංකාව ටයිම් එකට හරියට සෙට් වෙනවා. මෙතනින් ඕනනම් ඔයාලට කැමරා එක ෆැක්ටරි රීසෙට් කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඒ බේසික් සෙටින්ග්ස් ටික